හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමදාම ඉස්සෝ ගෙනාවාම ගෙදර ඉස්සෝ හැමදාම කිරට දෝ යන්නේ. ඉතින් කිරට හැමදාම යන්න එපා. මෙන්න මේ විදිහට හදලා බලන්න. මේ විදිහට හරිම රසයි ඉස්සෝ හැදුවාම. ඉතින් එහෙනම් අපි යමුකෝ මේ ඉස්සෝ ටික කොහොමද වෙනස් විදිහට හදාගන්නේ කියලා බලන්න. ඉතින් මේ තියෙන ඔයාලට මේ ඉස්සෝ එක හදාගන්න අවශ්‍ය දේවල් ටික. මුලින්ම මම කරන්නේ ඉස්සෝ ටික හොඳට සෝද ගන්නවා මේ විදිහට. සෝදගෙන මම පැප්‍රිකා පවුඩර් තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. ගම්මිරිස් කුඩුත් තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. ලුණු කුඩුත් තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. දැන් මේ ටික හොඳට මික්ස් කර ගන්න ඕනි. මික්ස් කරගෙන ඔයාලා විනාඩි 5ක් විතර මේ ටික හොඳට සීසන් වෙන තියාගන්න. ඔයාලා පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් හරි ඔයාලා ගන්න ඕනම ඔයිල් වර්ගයක් කැමට උයන්න ගන්න ඕනම ඔයිල් වර්ගයක් මේ සැහැලි දෙකක් එකතු කරගෙන ඔයාලා ඉස්සෝ ටික එකට දාගන්න. දාගෙන ඔයාලා චුට්ටක් කවලම් කරගන්න ඉස්සෝ ටික. දැන් ඉස්සෝ වල එක පැත්තක් බැදෙද්දි මේ විදිහට ඔයාලා අනිත් පැත්ත හරව ගන්න බැදිච්ච නැති පැත්ත. ওই විදිහට හරවගෙන ඔයාලා ඉස්සෝ ටික හොඳට තඹ ගන්න තෙලේ. ඉතින් අපි ඉස්සෝ හදන විදි ගොඩාක් විදි තියෙනවා. කිරට උයන්න පුළුවන් අපිට ඉස්සෝ මිරිසට උයන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේකත් තව ක්‍රමයක්. ඉස්සෝ රසට උයන. ඉතින් ඔයාලා මිරිසට කාලා ඇති, තෙලට කාලා ඇති. එතකොට හොදි හදලා කාලා ඇති. ඒ විදිහට වඩා වෙනස් විදිහකට තමයි අද මං ඔයාලට ඉස්සෝ ටික හදන්න කියලා දෙන්නේ. ඉතින් මේ විදිහ හරිම රසයි. හැදුවාම ඔයාලා ආයෙ දවසක් හදනවා ෂුවර් එකටම. මම දැන් කෑලි මිරිස් තේ හැඳි භාගයක් වගේ එකතු කර ගන්නවා. ඉස්සෝ ටික හොඳට බැදනට පස්සේ මම ඉස්සෝ ටික වෙනත් භාජනයකට අයින් කර ගන්නවා. මේ විදිහට විතරක් නෙමෙයි රසට ක්‍රිස්පියට ඉස්සෝ ෆ්‍රයි කරන විදිහත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ උඩ ලින්ක් එකකින් ඔයාලා ගිහිල්ලා බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකටත් ඔයාලට ලින්ක් එක දාන්නම්. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන්. හරි දැන් අපි කලින් ඉස්සෝ ටික බැදගත්තු ෆෑන් එකට ආපහු තෙල් ටිකක් ස්ප්‍රේ කරගන්නේ. මම ගොඩාක් තෙල් දාගන්නේ. පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්නවා. ස්ප්‍රේ කරගත්තට පස්සේ මම බටර් ටිකක් එකතු කරගන්නවා ඒකට. මම ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගෙන ඉන්නේ. බටර් ටික ඔයාලා හොඳට පෑන් එක වටේ දිය කරගන්න. බටර් ටික හොඳට තියවුණාට පස්සේ මම සුදු ලුණු ටිකක් පොඩියට කපලා එකතු කරගන්නවා. එකතු කරගෙන විනාඩියක් වගේ මේ ටික ෆ්‍රයි කරගන්නවා. ඉතින් මේ විදිහට බටර් දාලා ඉස්සෝ හැදුවම හරි රසයි. මේ වෙලාවට හරිම සුවඳයි. දැන් මම අර ෆ්‍රයි කරගත්තු ඉස්සෝ ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ මිරිස්, ගම්මිරිස්, ලුණු එහෙම බලලා ලුණු ඒ දේවල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් මිරිස් දාලා මේක හදාගන්න එපා. මේක මිරිස් ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන හැදුවම තමයි ගොඩක් රස. මම අන්තිමටම පාස්ලි ටිකක් එකතු කරගන්නවා. මේ ඩ්‍රයි පාස්ලි. පාස්ලි ටිකත් එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේ විදිහට ඉස්සෝ හරි රහයි. ඉතින් අලුත් විදියක් ඉස්සෝ හදන. ඉතින් ගොඩාක් ලේසියෙන් විනාඩි 10කින් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඇත්තටම විනාඩි 10ක් යන්නේ නැහැ මේ රෙසිපි එක හදාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉස්සෝ ටික තියෙන්නේ අන්තිමටම. ඉතින් එහෙනම් ඔයාලත් මේ විදිහට ඉස්සෝ හදලා ඉස්සෝ රසට ආවද කියලා මටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.